ආයුබෝවන්. ඔයා අහලා තියෙනවද බය කියන දේ පොඩ්ඩක්වත් ගෑවිලා නැති ලෝකයේ දරුණු ගණයේ අපරාධකාරයෝ සිටින ලොව විශාලතම සහ භයානකම සිරමැදිරිය ගැන? ඒ තමයි සීකොට් බන්ධනාගාරය. සිරකරුවන් 40000කට පමණ ආසන්න ප්‍රමාණයකට ඉඩ තියෙන මේ බන්ධනාගාරය ලෝකේ තියෙන මෙගා ප්‍රිසන් වලින් එකක්. මේක පිහිටලා තියෙන්නේ ලතින් ඇමරිකානු රටක් වෙච්ච එල් සල්වදෝර් වල. මේ සීකොට් බන්ධනාගාරයේ ඉන්න පිරිස අපිට හිතා ගන්නවත් බැරි විදිහේ අපරාධ කරපු පිරිසක්. අඩුම තරමේ මේ අයවත් දන්නේ නැහැ එයාලා අතින් කී දෙනෙක් මැරිලා තියෙනවද කියලාවත්. මේ බන්ධනාගාරයේ ඉන්නේ MS-13, බාරියෝ 18 ගැන් වගේ ලොව අති භයානක අපරාධ කල්ලිවල සමාජිකයන්. මේ කල්ලි ගැන විස්තර අපි වෙනත් වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නම්. සීකොට් බන්ධනාගාරයේ රැඳවියෙක් වෙච්ච කෙනෙක් ඒකෙන් පැනලා යනවා කියලා හිතන එකවත් තේරුමක් නැති වැඩක්. ඒකට හේතුව තමයි මේ සීකොට් බන්ධනාගාරය කියන්නේ ලෝකේ ආරක්ෂිතම බන්ධනාගාරය. මේ බන්ධනාගාරයේ ආරක්ෂාවට අති දරුණු හමුදා පුහුණුවලත් අනන්‍යතාවයේ නොපෙනෙන ලෙස මාක්ස් දාලා ඉන්න අධ්‍යාරක්ෂිත ඇඳුම් සහ ආයුධ වලින් සන්නද්ධ ආරක්ෂකයෝ 1000කට වැඩි පිරිසක් අනියුක්ත කරලා ඉන්නවා. සීකොට් බන්ධනාගාරයට සිරකරුවෝ රැගෙන එන්නේ එකිනෙකට සම්බන්ධ වෙච්ච දන්වැල් දාලා බස් එකකින්. අක්කර 410ක වපසරයකින් යුතුව නිර්මාණය වුණ මේ බන්ධනාගාරයේ වැඩනිම වෙන්නේ 2023 දී සල්වදෝරයේ ජනාධිපති වෙච්ච නයිබ් බුකේලේගේ අදහසකට අනුව. බන්ධනාගාරයේ ඇතුලේ තියෙන sannivedana පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩාල කරලායි තියෙන්නේ. මේ හින්දාම සාමාන්‍ය ලෝකයට මේකේ ඉන්න සිරකරුවන්ව කිසිසේත්ම නිරාවරණය කරන්නේ නැහැ. බන්ධනාගාරයේ ඇතුලේ හදිසි අවස්ථාවක් ඇති වුණොත් භාවිතයට ගන්න විශාල අවිගබඩාවක් ස්ථාපිත කරලායි තියෙන්නේ. බන්ධනාගාරයේ ඇතුලෙන් මොඩියුල් 8කට බෙදලා තියෙනවා. මේවා පොඩි පොඩි සෙල් වලටත් වෙන වෙනම බෙදලා තියෙනවා. මේ එක සෙල් එකක් ඇතුලේ සිරකරුවෝ 70ක් 80ක් පමණ ප්‍රමාණයක් ඉන්නවා. හිතලා බලන්නකෝ මේ වගේ කොටියක ජීවිත කාලෙම හිරුවෙලියවත් නොදක ඉන්නවා කියන්නේ. හොඳම දේ මේ සෙල් එකේ ඉන්න ඔක්කොටම තියෙන්නේ වැසිකිලි දෙකයි. උදේද රෑද කියලාවත් නෙමෙයි වෙලාව ගැනවත් අවබෝධයක් මේගොල්ලන්ට නම් නැහැ. ඒ වගේම මේගොල්ලන්ගේ යුනිෆෝම් එක නම් අනිවාර්යයි. ඒගොල්ලන්ට හම්බෙන්නේ සුදු පාට ටී-ෂර්ට් එකකුයි කලිසමකුයි විතරයි. ඒ වගේම පුංචි තුවායක් හම්බෙනවා. සතියකට සැරයක් පූජකයෙක් ඇවිල්ලා පැයකට විතරක් මේගොල්ලන්ට දේශනයක් දෙනවා. ඒක සිද්ධ කරන්නේ බෙදාගත්ත කාලසටහනකට අනුව විතරයි. අන්න ඒ පුංචි පැයක කාලයට පමණක් මේගොල්ලන්ට සෙල් එකෙන් එළියට එන්න පුළුවන්. හැබැයි හිරුවෙලිය දකින්න එළියට නම් යන්න බෑ. ඒ වගේම මේගොල්ලන්ට දෙන කෑම වේල ගැනත් කතා නොකරම බැරි දෙයක්. මෙයාලට දවසට වේල් 3ක් කන්න දෙනවා. උදේ ආහාරයට සුදුබත් එක්ක බෝංචි, දවල් ආහාරයට සුදුබත් එක්ක පැස්ටා, රාත්‍රියටත් ඒ වගේම තමයි. අනිවාර්යෙන් මේගොල්ලෝ මේගොල්ලන්ගේ කෑම පිඟන් එකතු කරන්න එන වෙලාවට ඒවා අනිවාර්යයෙන්ම පිරිසුදු කරලා තියෙන්න ඕනේ. ඒක මේ බන්ධනාගාරයේ අනිවාර්ය නීතියක්. හැබැයි දුකම දේ තමයි මේගොල්ලන්ට මුළු ජීවිත කාලෙටම කන්න හම්බෙන්නේ ඔය ටික විතරයි. ඔයා හිතලා බලන්න නිකමට ඔය කෑම ටිකම ඔයාටත් මුළු ජීවිත කාලෙම කන්න හම්බුනොත් කොහොමද තියෙයිද? ඒ වගේම හිරගෙදර ඇතුළට ගිහිල්ලත් ඒක ඇතුලේ සද්ද දාන අයියලා ඉන්නවනේ. අන්න ඒ අයව දාන්න වෙනම කුටි මේ සිරගෙදර හදලා තියෙනවා. ඒවට කියන්නේ අඳුරු කුටි කියලා. පොඩ්ඩක්වත් ආලෝකයක් නම් මේවට එන්නේ නැහැ. හිර කරලා තියෙන කාලය පුරාවටම ඕන් ඉන්නේ දැඩි අන්ධකාරයේ තනි කුටියක. ඉතින් මේ විදිහට Taman කරපු අපරාධ ගැන මුළු ජීවිත කාලය පුරාවටම පසුතැවෙමින් කාත් කවුරුවත් නැති කෙනෙක් විදිහට මේ අය ජීවිතය අවසන් කරනවා. ලංකාවේ වගේ සිරකරුවෝද මිනිස්සුයෝ යන කන්සෙප්ට් එක නම් මේ බන්ධනාගාරය ඇතුලේ නැහැ. කොහොම වුණත් අපරාධයක් කරොත් ඒකට දඬුවමක් ලැබෙනවමයි. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් අපි ගිහින් එන්නම්. ඔයාලගේ අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්නත් අමතක කරන්න එපා.